හලෝ කොහොමද ඔයගොල්ලන්ට මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මම හිතුවා ඔයාලට ස්මෝල් බිස්නස් අයිඩියා එකක් ගැන කියලා දෙන්න. මම තව මේ වීඩියෝ එකට අමතරව තව ඉස්සරහටත් ස්මෝල් බිස්නස් අයිඩියාස් ගැන වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලා ඒකට කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ඔන්න මුලින්ම බටර් දාගත්තා. ඊට පස්සේ රතු සීනි සුදු සීනි දාගත්තා. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේ ඔයාලට රෙසිපි එක නෙවෙයි කියන්නේ. ඔයාලට ඕන තරම් රෙසිපීස් තියෙනවා. ඔයාලට කැමති රෙසිපි එකක් බලලා මේ කුකීස් හදන්න පටන් ගන්න පුළුවන්. ඔයාලට බිස්නස් අයිඩියා එකක් විදිහට වැදගත් වෙන ටිප්ස් ටිකක් කියන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. හරි. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන ඉවර වෙලා මේ වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට බලමු අපි මොනවද දාන්නේ කියලා. පිටර එකක් දාගන්නවා. පිටර එකක් දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි දානවා. ඊට පස්සේ බේකින් පවුඩර් දානවා. කෝන් පිටි ටිකක් දාලා හොඳට මේක ඩෝ එකක් වෙන විදිහට හදා ගන්න ඕනේ. මේ වීඩියෝ එක යන අතරතුර ඒකට අදාළ කොටස නැතුව මම ඉස්සරහට වෙන ටික කියාගෙන යන්නේ මට තව කියන්න පුංචි පුංචි දේවල් ටිකක් තියෙන නිසා. ඊට පස්සේ ඒ ටික හොඳට ඩෝ එකක් වෙන්න අනාගෙන පැයක් විතර මම ෆ්‍රිජ් එකේ තියාගත්තා. ඊට පස්සේ තමයි මට ඕන විදිහට ඒක එක හැඩවලට හදාගෙන බේක් කරගත්තේ. හරි. දැන් මට කියන්න ඕන ටික මම කියන්නම්. මේවා හදාදී ඔයාලා බිස්නස් එකක් විදිහට හදනවා නම් ඉස්සරෝම බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනේ. බිස්නස් එක රෙජිස්ටර් කරගන්න යද්දී එජි ඔෆිස් එකට තමයි මම හිතන විදිහට යන්න ඕනේ. ගිහිල්ලා ඔයාලට කියන්න තියෙන්නේ මෙහෙම බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. ඒකට මොනවද කරන්න ඕන දේවල් කියලා අහන්න. එතකොට එයාලා ඔක්කොම විස්තර ටික කියලා දෙනවා. එතකොට ඔයා දැන් මේ කරන්න යන්නේ ආහාර සම්බන්ධ දෙයක් නේ. අපි මේක හදන මිනිස්සුන්ට කන්නනේ. එතකොට ඒකේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙන්න. දැන් මම මේ වීඩියෝ එක හදාදී මම අතට ග්ලව්ස් එකක් දාලා නැහැ. එතකොට මාස්ක් එකක් එහෙම යූස් කරලා නැහැනේ. හැබැයි ඔයාලා මේ මොනවද බිස්නස් එකක් විදිහට හදනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙන්න. මොකද මම මේක දැන් ගෙදර කන්නනේ හදන්නේ. එතකොට ඉතින් මගේ අතින් හැදුවට ප්‍රශ්නයක් නැහැ. ඒක අවුලක් නැහැ. හැබැයි ඔයාලා බිස්නස් එකක් විදිහට හදනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයාලට මේකට තව දැන් මම මේ බේසික්ම විදිහට හදන්නේ. එතකොට ඔයාලට මේකට තව එක දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් මේ මම හදන කුකීස් එක ඔයාලට පුළුවන් චොක්ලට් වලින් කෝට් කරන්න. ඊට පස්සේ පුළුවන් මේ වෙන මොකක් හරි ටබ් එකකට මේ කුකීස් ටික දාලා වෙනම චොක්ලට් ඩිපින් එකක් දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් අයිසිං වලින් මොන හරි ඩිසයින්ස් දාන්න. දැන් මේ ක්‍රිස්මස් කාලේ, නිව් ඉයර් කාලේ එන නිසා ඔයාලට ඒකට මේ සම්බන්ධ වෙන මොකක් හරි ඩිසයින් එකක් දාන්න පුළුවන් අයිසිං වලින්. ඊට පස්සේ එහෙම නැත්තම් මොනවද චොක්ලට් චිප්ස් ඇඩ් කරන්න පුළුවන්. චොක්ලට් එතකොට මොන හරි සෝස් එකක් වගේ එහෙම හදලා ඒක මැද්දට දාලා කුකීස් දෙකක් දෙපැත්තෙන් තියලා එහෙම හදන්න පුළුවන්. එක අයිඩියාස් තියෙනවා ඕන තරම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් එක පැකින් කරද්දී. දැන් මම පැක් කරේ නෝමල් දැන් ඊටි කොල එකක් අරගෙන ඒක දෙපැත්තෙන් එක පැත්තකින් සීල් කරලා ඊට පස්සේ ඒකට මේ බිස්කට් ටික දාගන්නවා. හරිද? ඊට පස්සේ ඒ ටික දාගෙන ඔයාලට පුළුවන් සීල් කරගන්න. හොඳට සීල් කරගන්න ඕනේ. ඔයා මොන හරි ලේබල් එකක් දානවා නම් ඒකත් දාලා සීල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ කුකීස් ටික දාලා උඩ ටික රිබන් එකකින් ගැට ගන්න පුළුවන්. නේද? ඊට පස්සේ එහෙම නැත්නම් ඊට වැඩිය ඇඩ්වාන්ස් විදිහට යනවා නම් ඔයාලට පුළුවන් දැන් අර මේ මොනවද කොළ වලින් හදපු බෑග්ස් තියෙනවා. අර ඔයාලා දන්නවා ඇති කොළ වලින් හදපු බෑග්ස් තියෙනවා. ඒවා අරගෙන දාන්න පුළුවන්. ඔයාගේ ඉන්න කස්ටමර් බේස් එක අනුව ඒගොල්ලොන්ගේ තියෙන මේ ආර්ථික තත්ත්වය අනුව ඒගොල්ලොන්ට ගන්න පුළුවන් දෙයක් තමයි අපි මාකට් එකට දානවා නම් දාන්න ඕනේ. ඊට පස්සේ නිසි මිලක් දාන්න ඕන ඔයාලා. නේද? හොඳට තියෙන්න ඕන මේ ටික. ඊට පස්සේ ගාණත් සාධාරණ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මිනිස්සු ගන්නෙ නැහැනේ. එතකොට අපි කරන්න ඕනේ අපේ ලාභෙත් තියාගෙන කට්ටියට ගන්න පුළුවන් විදිහට සාධාරණ මුදලකට මේවා දෙන එක. ඒ වගේම දැන් ඔයාලට මේක එක හැඩයට හදා ගන්න පුළුවන් නේ. මේ බලන්න එක හැඩයට හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මේකට කොහොමද තව එක බිස්නස් වැලියු ඇඩ් කරන්නේ? ඔයාලට මේකට පුළුවන් අර මම කිව්වා වගේම කලින් අර කිව්වා වගේ චොක්ලට් දාන්න එහෙම එක දේවල් කරන්න පුළුවන්. Pinterest එකේ අයිඩියාස් තියෙනවා ගන්න පුළුවන්.
ඉතින් බලන්න මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. තව වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා මේක පොඩ්ඩක් try කරලා බලන්න. මම ඉස්සරහට තවත් business ideas ගැන වීඩියෝස් ගෙන් බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු මොනවද කියාගෙන යන්න. තව ඉස්සරහට ඔයාලට ඕනේ මොන වගේ දේවල්ද කියලා කියාගෙන යන්න. මම ඒව ඔයගොල්ලන්ට කැමති විදිහට වීඩියෝස් ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් ආයෙත් දවසක ඉක්මනටම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඊළඟ වීඩියෝ එක මම හිතන විදිහට විෂන් බෝඩ් එකක් ගැන වීඩියෝ එකක් තමයි එන්නේ. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා තියාගන්න. මොකද notification එකෙද්දිම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න ඉතුරු ටික පැක් වෙන විදිය මම ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම ආදරේ, හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.